ආදරයෙන් පිළිගන්නවා channel එකට. අද මම ඔයාලට හදන්න කියලා දෙන්නේ මේ වගේ රසට කැරමල් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු එහෙනම් මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතන බිත්තර දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම fresh milk මිලිලීටර් 250ක්. ඒ වගේම සීනි ග්‍රෑම් 60ක්. ඊට අමතරව වැනිලා අරගෙන තියෙනවා. ඒ වගේම අපිට ඕනේ වෙනවා මේ වගේ ට්‍රේ එකක්. මම පොඩි ප්‍රමාණයක් හදන නිසා පොඩි ට්‍රේ එකක් අරගෙන තියෙන්නේ. ඒ වගේම මම මෙතන ගත්ත සීනි ග්‍රෑම් 60න් පොඩි කොටසක් අරගෙන කැරමල් එක හදා ගන්නවා. දැන් මම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට මේකෙන් සීනි පොඩි කොටසක් එකතු කර ගන්නවා. ඒ වගේම අඩු ගින්දරේ තමා තියාගෙන තියෙන්නේ. දැන් අපි කැරමල් එක හදාගමු. මේ විදිහට හැඳි ගාන්නේ නැහැ දැම්ම. ඒ කරලා මම මේකට වතුර මේස හැන්දක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මේ විදිහට ටිකක් දාගන්න. ගින්දරේම මේ විදිහට තියාගන්න ඕනේ. අපි දැන් මේක කැරමල් වෙනකන් තියාගමු. ඔයාලා ලිප ළඟින් යන්න එපා. මේක නැත්තම් ගොඩක් මේ පිච්චුනොත් එහෙම තිත්ත රස එන්න බලනවා. ඒක නිසා හරි පරිස්සමින් කැරමල් එක හදාගන්න මේ විදිහට. ටිකක් කැරමල් වීගෙන එනකොට ඔයගොල්ලෝ මේ විදිහට හැඳි ගා ගන්න. දැන් ගොඩක් දුරට දැන් කැරමල් එක හැදිලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ අපිට ලිප ඕෆ් කරගන්න පුළුවන්. දැන් කැරමල් එක හැදිලා තියෙන්නේ. මම දැන් ලිප ඕෆ් කරනවා. ඕෆ් කරලා ඉවර වෙලා මම මේකට ආපහු උණු වතුර පොඩි ප්‍රමාණයක් දා ගන්නවා. දැන් අපිට අතන මේස හැන්දක ප්‍රමාණයෙන් ටිකක් ඉතුරු වුණා වතුර. මම දැන් ඒ ටිකත් මේකටම එකතු කරගන්නවා. එකතු කරගෙන ඊට පස්සේ මේ විදිහට හොඳට හැඳි ගා ගන්න ඕනේ. කැට වෙන්නේ නැති වෙන්න හොඳට මේ විදිහට හැඳි ගාගෙන මේක අපි දැන් ට්‍රේ එකට දාගන්න ඕනේ. දැන් මේ විදිහට අපි ට්‍රේ එකට දාගමු. ට්‍රේ එකට දාගෙන අපි දැන් මේ ට්‍රේ එක පැත්තකින් අරන් තියාගමු අපේ ඉතුරු වැඩ ටික කරගන්නකම්. මේ විදිහට කැරමල් එක ට්‍රේ එකට දාගන්න. දැන් අපේ කැරමල් එක ලෑස්ති. දැන් මම මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන ඒකට අපි ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250 එකතු කරගන්නවා. මම පොඩි ප්‍රමාණයක් හදන්නේ. ඒක නිසා තමයි ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක ප්‍රමාණයක් එකතු කරගත්තේ. දැන් අපි ඒකටම අතන ඉතුරු වෙච්ච සීනි ටිකක් දාගමු. දැන් මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටික පොඩ්ඩක් ගින්දරේ තියාගෙන රත් කරගන්න ඕනේ. ගොඩ රත් කරන්න අවශ්‍ය නැහැ උතුරනකම්. යන්තමට රත් වුණාම හොඳටම ඇති. මේ විදිහට අපි සීනි ටිකක් දිය වෙනකම් පොඩ්ඩක් ෆ්‍රෙෂ් මිල්ක් ටික රත් කරගමු. ඔයාලට මේ ප්‍රමාණය එහා මෙහා කරගෙන වැඩි ප්‍රමාණයක් හදනකොට හදාගන්න පුළුවන්. මේ විදිහට අපි රත් කරගමු. දැන් ෆ්‍රෙෂ් මිල්ක් ටික රත් වේගෙන එන්නේ. දැන් පොඩි දුමක් වගේ එනවා. ඒ වෙලාවට අපි ලිප ඕෆ් කරගමු. ඒකලා මේ ෆ්‍රෙෂ් මිල්ක් ටික හොඳටම නිමෙනකන් අපි තියාගන්න ඕනේ. අපි දැන් හොඳටම නිමෙනකන් ඉතුරු වැඩ ටික කරගමු. මම දැන් මේ විදිහට භාජනයක් අරගෙන ඒකට බිත්තර දෙක දාගත්තා. බිත්තර දෙක දාගෙන ඒකටම වැනිලා එකෙන් තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊට පස්සේ දැන් මේ බිත්තර එක බිත්තර වැනිලා මිශ්‍රණය විස්ක් එකකින් අපි ටිකක් ගහගමු. බිත්තර එක මේ විදිහට බිත්තර ටික ගහගන්න. දැන් මේ ෆ්‍රෙෂ් මිල්ක් ටික හොඳටම නිමිලා තියෙන්නේ. දැන් අපි මේ බිත්තර වැනිලා මිශ්‍රණය මේ ෆ්‍රෙෂ් මිල්ක් එකට එකතු කරගමු. මේ විදිහට එකතු කරගෙන ආපහු විස්ක් එකෙන් පොඩ්ඩක් අපි බීට් කරගමු. දැන් බිත්තර මිශ්‍රණය එකතු කරා. අපි දැන් මේ විදිහට විස්ක් එක අරගෙන මේ විදිහට විස් කරගන්න.
විදිහට. දැන් මම මේ මිශ්‍රණය ට්‍රේ එකට පෙරා ගන්නවා මේ විදිහට. මේ විදිහට ඔගොල්ලෝ පෙරා ගන්න. පෙරාගෙන ඉවර වෙලා අද මම මේ ක්‍රීම් කැරමල් එක හදාගන්නේ ස්ටීම් කරලා oven එකට දාලා නෙවෙයි. ඒක නිසා අපි බලමු දැන් මේ ටික කොහොමද කරගන්නේ කියලා. දැන් ට්‍රේ එකට දාගෙන ට්‍රේ එක හොඳට මේ වගේ ෆොයිල් එකකින් වහගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඇතුළට වතුර යන්න බලනවා. ඒක නිසා හොඳට මේ වගේ ෆොයිල් එකකින් කවර් කරගන්න. මේ විදිහට. දැන් අපේ මිශ්‍රණය ලෑස්ති. මම මේ විදිහට දැන් රයිස් කුකර් එකට වතුර දාලා රත් වෙන්න තියලා තියෙන්නේ. දැන් අපි මේ විදිහට අපේ පුඩින් මිශ්‍රණය මේ විදිහට තියාගෙන විනාඩි 45ක් අපි මේක ස්ටීම් කරගන්න ඕන. මේ විදිහට තියලා අපි ස්ටීම් කරගමු. දැන් මේ විනාඩි 45කට පස්සේ අපේ පුඩින් එක දැන් ලෑස්ති. දැන් අපි මේක ආපහු වහලා ෆ්‍රිජ් එකේ පැය 2ක් 3ක් විතර තියාගන්න ඕනේ. මම දැන් ෆ්‍රිජ් එකේ පැය 2ක් 3ක් විතර වගේ කාලයක් තියාගෙන දැන් මේ පුඩින් එක බලන්නයි හදන්නේ. දැන් අපි මේ විදිහට ආවරණය ඉවත් කරලා වටේට දැන් ට්‍රේ එකේ ඇලවිලා වගේ තියෙනවනේ. ඒ ටික මෙහෙම පිහිතුඩක් අරගෙන පොඩ්ඩක් වටේට ඔයගොල්ලෝ පිහිතුඩ යවන්න. එතකොට අර පුඩින් එක බුරුල් වෙනවා. ඊට පස්සේ අපි දැන් මේ පිඟානට තියලා ට්‍රේ එක මෙහෙම තියලා පිඟාන ට්‍රේ එක උඩින් වහලා ඊට පස්සේ අපි අනිත් පැත්ත හරවලා පුඩින් එක ලෑස්ති කරගමු. මේ විදිහට. ඉතින් මේක තමයි අද අපි හදාගත්ත අපේ කැරමල් පුඩින් එක. බලන්නකො ලස්සනට පාටට තියෙනව නේද? ඉතින් ඔයාලත් එහෙනම් මේ විදිහට හදලා රස බලන්නකෝ. අද වීඩියෝ එක නැරඹුවාට ගොඩාක් ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.